ඔබ රාත්‍රී නිින්දට යන්න කලින් පින්වතුනි බුදුන් වන්දනා කළා නිදා ගන්න. ඔබ තථාගතයන් වහන්සේට වන්දනා කරගන්න. ඒකන ඔබ හරි බැරි ගැහුණා කොට්ටේ හදාගත්ත ඔක්කොම හරි ගෙදර අනික අය ඔක්කොම හරි ලොක් කරලා ඔක්කොම තියෙන ඇඳට ආව. හරි මොනවාරි පුණ්‍ය අනුමෝදනා කරන්නේ ඔක්කොම කරා. දොහොත් මුදුන් තියාගත්තා. නමස්කාරය කිව්වා. කාටවත් ඇහෙන්න කියන්න ඕනේ නැහැ. ඒක තමයි ඔබ අන්තිමට කරන දේ. එතනින් දවස අවසන් කරන්න. අපි දුන් එහෙම කරනකොට ගෙදර අනික් අය බලනවා මේ මොකද මේ කරන්නේ? ඒගොල්ලෝ කැමති නැහැ කියලා ඒකට. එහෙනම් දොහොත් මුදුන් තියන්න ඕනේ නැහැ. හිතින් කරන්න. මොකද මේ ඔබ නිින්දෙන් මලොත් එහෙම. දැන් ඔබේ ආසන්න කර්මය මොකද්ද? ඔබේ ශාස්ත්‍රඥ වහන්සේට කරපු ඒ ගුණයට දක්වපු වන්දනාව. උදේ අවදිච්ච කම මොකද කරන් තියෙන්නේ? ඒත් ඒකමයි පින්වතුනි. ඔබේ ඇස් අරින්න කලින් ඔබට හැකිනම් දොහොත් මුදුන් තියාගෙන පින්වතුනි ඔබේ ශාස්ත්‍රඥ වහන්සේට ඔබ නමස්කාරය කියන්න. එහෙම සද්ද නගලා කියන එකට හෝ ඔබ අත එහෙම තියාගෙන එකට ගෙදර අනික් කට්ටිය කැමති නැත්නම් එහෙම කරන්න ඕනේ නැහැ. මොකද ගෙදර මිනිස්සු අවශ්‍ය ගන්න ඕනේ නැහැ නේ පින්වතුනි. ඒගොල්ලෝ තාම මගේ එන ගමන් ඉන්නේ මේ පෙරහැරේ. එහෙනම් කාටවත් පේන්න කරන්න ඕනේ නැහැ. කාටවත් ඇහෙන්න කරන්න ඕනෙත් නැහැ. ඔබ හිතින් ඒක කියන්නේ. ඉතින් මේවා ඔබේ ජීවිතේට හරි ආශිර්වාද. මම දවසක් කිව්වේ මගෙන් ආශිර්වාද ගන්න එපා කියලා ඔබ. මොකද එහෙම වුණොත් ඔබට හැමදාම එන්න ඕනේ මාව හොයාගෙන. මගේ ආශිර්වාදය ගන්න. මොකද කරන්න ඕනේ? තමන්ට ආශිර්වාදයක් වෙන හැටි ඉගෙන ගන්න.